හෙලෝ යාළුවනේ සුබ දවසක් වේවා කියලා මම කාටත් සුබ පතනවා. අද දෙසැම්බර් 13 වෙනිදා. ඉතින් නත්තල් මාසේ පටන් අරගෙනනේ මම මේ ඔයාලට පෙන්නන්නේ නත්තල් කාඩ් එකක් අලුත්ම ක්‍රමයකින් හදන. කවුරුත් එහෙම නෙමෙයිනේ හදන්නේ. මේකට අපිට අවශ්‍ය ෆැබ්‍රික් පේන්ට් එකක් ඕන. සිල්වර් පේන් මෙයාගේ දිලිසෙන එකක්. ඊට පස්සේ දිලිසෙන පෙන් එකකුයි කළු චුට්ටක් තුඩ මහතට ලියවන පෙන් එකක් A4 කොළ එච්චරම ඕන සුදු පාට A4 කොළයකුයි කාඩ්බෝඩ් එකක් තිබුණම ඇති. හරි මං ඉතින් ඔයාලට වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මම මේක හදලා තියෙන්නේ. මං ඔයාලට මේක හදන අයිඩියාස් ටික දෙන්නම්. ඊට අමතරව තියන්න ලස්සන කරගන්න ටිපෙක්ස් එකක් ඕන සුදු පාටින් අඳින්න. මේ තියෙනවනේ තරු වරෝමෙව අපි මේක ලියුවෙත් ටිපෙක්ස් එකකින්. තව මෙන්න මෙතන මෙන්න මේ කාඩ්බෝඩ් එකක් තියෙනවනේ. ඒක අපි ගලවුවම ඒක ඇතුළට මෙන්න මේ වගේ පේනවනේ. ඒක ඇතුළට අපිට මොනවා හරි දාන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි හදලා තියෙන්නේ. හැබැයි මම මෙතෙන්ට ස්ටෙප්ලර් නැහැ. මෙතන කැඩෙන හින්දා පරිස්සම් කරලා තියාගන්න. හින්දා. ඉතින් අන්න එහෙම තමයි මේක ගලවන්න ඕනේ නැහැ. මේකට මේක ස්ටෙප්ලර් එකක් හරි ගම් චුට්ටක් හරි ගාලා සෙට් කරාම මේකත් කාඩ්බෝඩ් එක මෙතන දෙකට නමනවා. දෙකට නමලා තමයි මෙතන මෙහෙම ස්ටෙප්ලර් එක සෙට් කරන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ කාඩ්බෝඩ් රවුමක් කපා ගන්නවා. ඒ රවුම් අපි දෙකක් කපා ගන්න ඕනේ නැහැ. එකක් සම්පූර්ණ රවුමක් අනිත් එක රවුම් භාගයක්. ඇයි මෙතෙන්ට වහින අපරාධයක්. මෙතනින් අපි ඊතලයක් දාලා තියෙනවා මේක බලන්න ඕනේ හින්දා. නැත්තම් එයාලා දන්නේ නැහැ මෙතන තියෙනවා කියලා. මෙන්න මේ වගේ ඔයාලට කැමති දෙයක් ලියන්න පුළුවන්. තව මම මෙතන පාවිච්චි කරේ පොඩි දෙයක් මුදල් අලුයෙන් කරන්න ඕන හින්දා ඔයාලා කැමති විදියකට මේක කරන්න පුළුවන්. මේකේ මම A4 කොළ වලින් කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. මේක ඇතුළට කාඩ් එකක් හදලා දානවා මිසක් මෙතන මම මේ චුට්ටක් වැරදිලා තමයි මෙහෙම ඇලෙන්නේ. මම මේක මගේ පන්තියේ යාළුවෙක්ට තමයි හැදුවේ. ඉතින් ඔයාලත් මේකෙන් අදහසක් ගත්තනම් කැමති නම් ඔයාලගේ යාළුවෙකුට කවුරුම හෝ කෙනෙකුට යවන්න මම කියනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. නත්තලට අපේ ගේ සරසන්නේ කොහොමදයි කියලා. බයි. එහෙනම් මම අදට සමු ගන්නවා.